පොස් දෙනා ඉන්නවා. හැබැයි කිරිකොස් කරියක දෙන්න කට්ටිය නෑ. පොස් රහට සෝයාමි පොලොස් රහට සෝයාමි. දැන් එහෙම ඕනේ නෑ. පොලොස් රහට පොලොස් කන්න පුළුවන්. පොස් රහට කොස්ම කන්නත් පුළුවන්. කම් වේල හරියන්නේ. මේකට තියෙනවා තාක්ෂණික ක්‍රමවේදයක්. ඒක මට කියලා දුන්නා. ඊට පස්සේ මම කොස් වේලන්න පටන් ගත්තා. මට ඒකට තාක්ෂණික සහාය දුන්නේ IDB ආයතනයෙන්. මෙන්න බොලේ බලනකොට Facebook එකේ හැමතැනම මල්ලි කොස් වේලපු කට්ටිය විජලිත කොස් කියලා ගොඩක් කියනවා. මම කල්පනා කරා මේක වැඩිදුර දුවන්න හම්බ වෙන්නේ නැහැ මෙහෙම කිව්වොත්. ඒ නිසා මම ලෑස්ති වුණා මේ විජලිත කොස් එකට අගය එකතු කිරීමක් කරන්න. ඒකට කොස් දෙනා ඉන්නවා. හැබැයි කිරිකොස් කරියක දෙන්න කට්ටිය නෑ. ඒ නිසා මම මොකද්ද කරේ මේ ඇතුලේ තියෙන පැකට් එකේ තියෙන්නේ අපේ අම්මා මට කියා දුන්නා මේ ඇතුලේ පොඩි රීයන් පොලිපෙන්. එතකොට ඒක කරි පැකට් එක. අපේ අම්මා ඔය කිරිකොස් මාළු හදන හැටි යාගෙන් අහගත්තාම ඒ කිරිකොස් එකට දාන කරි ජාති ටික පවුඩර් ටික මේකේ දාන රසයන් ටික දැන් මේ හෝමිලිස් දාන මොනවද දාන ටික මම මැෂින් එකේ දාලා වේලලා පවුඩර් කරලා කරි පැකට් එකක් හැදුවා. හෝල් එක ගාගෙන දවසක් මහන්සි වෙලා වෙහෙස වෙලා හදන කොස් මාළුව මම විනාඩි 10න් හදන ක්‍රමයට වැඩේ ගෙනා. දැන් මේ පැකට් එක මල්ලි 6 දෙනෙකුට ඇති. 6 දෙනෙක් කියන්නේ ඕක ඇත්තෙන් 6 දෙනෙක්ට කන්න පුළුවන්. මේක උණු වතුර දාලා තම්බලා ආවන ගෙදරකට එක වේලකට ඇති. මේක දාලා මර කරි පැකට් එක දාලා ඊගාවට කිරි ටික දාලා ගන්න විතරයි තියෙන්නේ. දැන් අපි ඒ දවස්වල සෝයාමිත් එක හැව්වේමනේ. කොස් රහට සෝයාමි. පොලොස් රහට සෝයාමි. දැන් එහෙම ඕනේ නැහැ. පොලොස් රහට පොලොස් කන්නත් පුළුවන්. කොස් රහට කොස්ම කන්නත් පුළුවන්. ඒ නිසා මම මේක වැලියේෂන් එකෙන් යන ඔක්කොම කොස් වේලද්දි මම මේකට කරි පවුඩර් එක දාලා ඉවරලා කිරි කොස් කරිය හදන්න සෙට් වුණා. මට දැන් ඇත්තටම අය දැනගන්න ඕනේ අවසාන වශයෙන් සාමාන්‍යයෙන් ලංකාවේ විතර ඉන්න කෙනෙක්ට ඔයා කරන දේත් එක්ක ඔයාගෙන් ගන්න පුළුවන් ඇඩ්වයිස් එක මොකක්ද කියලා. එහෙනම් අපි දැන් ඒක ගැනත් කතා කරමු. මට කියන්න තියෙන කෙටිම දේ තමයි අභියෝග නැති ව්‍යාපාරයක්. ඒ නිසා අපි ලොකු ධනයක් තිබිලා ප්‍රාග්ධනයක් තිබිලා පටන් ගත්ත මිනිස්සු නෙවෙයි. ඔව්. කාමරේ නිදන කාමරේ අස් කරගෙන මැෂින් එකක් අරගෙන කොස්සර ටිකක් වේලොත් මිනිස්සු. අපි තව ලොකු තැනකට ගිහිල්ලත් නෑ මම. හැබැයි මම මේ සියල්ලම මේ කියන ෆැක්ටරිය මේ ඔක්කොම බැංකු ණයක් අරගන්න තෝ කරා කියන එකට මට සතුටුයි. මොකද මේ ව්‍යාපාරේ මුදල් මම යෙදුවේ මගේ ව්‍යාපාරේ වර්ධනය කර ගැනීම සඳහා. මගේ පහසු සඳහා මම යොදවලා නැහැ. තවමත් මට පුංචි වාහන දෙකක් තියෙනවා. පටන් ගන්න අවුරුදු 4යි. මිල කල නොහැකි කිසිවක් නැහැ. ඒ නිසා අපි අලුතෙන් හිතන්න වෙනස් වෙන්න පුළුවන් කෙනෙකුට හැදෙන්න ප්‍රමාණික එකක් කියනවා. ඔබ වේලපු දේවල් තියෙනවා නම් මගේ නම්බරේ දාගෙන මට කතා කරන්න. අපිට 7-5ක්වත් ඕනේ නැහැ. ඔබ කතා කරන්න දුරකථනයෙන් එක දවසක් වැඩි පටන් ගන්න බලන්න. අර කියනවා අර සමාජික ඔයාලගේ පැත්තෙන් දෙන්න ටික දෙන්න පුළුවන්. හදවතින් මේ ටික උදව් කරනවා. මොකද අපේ මිනිස්සු හැදෙන්න ඕනේ. නිරෝගී ජීවිතයකට අදම ඔබත් පියනගන්න. දැන්ම 0766 370 917 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.